ප්‍රෙෂර් එක වැඩිද? එහෙම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් වලට බෙහෙත් ගන්න කෙනෙක්ද? එහෙනම් මම මේකෙන් ටිප්ස් 10 ෆලෝ කරලා බලන්න. නම්බර් 1. අනිවාර්යෙන් ඔයාගේ බර අඩු කරගන්න ඕනේ. ඔයාගේ කන්ට්‍රෝල් එකේ තියාගන්න. මොකද ඔයාගේ බර වැඩි වෙනවත් එක්ක ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ වගේම වක්‍රාකාර ඔයාගේ රාත්‍රී නිින්දට ඒක බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ ඔයාගේ බර අඩු කරගන්න එක. නම්බර් 2. අනිවාර්යෙන් හෙල්දි ඩයට් එකක් සමබර ආහාර වේලක් ගන්න. ඔයාගේ කෑම වේලට එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. ඒ වගේම ඔයා දවසකට පැය භාගයක්වත් අනිවාර්යෙන් එක්සර්සයිස් කරන්න ඕන. ඔයාට පුළුවන් ඇවිදින්න යන්න, ජොගින් කරන්න, ඒ වගේම පීනන්න, බයිසිකල් පදින්න, ඒ වගේ දේවල් වලට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් ඔයාගේ කෑම වේලට ලුණු එකතු කරන එක අඩු කරන්න ඕනේ. ඉතින් මොන හරි පැකට් ෆුඩ් එකක් ගන්නව නම් අනිවාර්යෙන් ලේබල් එක බලන්න ඕනේ. ඒකේ ලුණු ප්‍රමාණය කොච්චරද බලන්න ඕන. පුළුවන් තරම් ලුණු නැති ආහාර ගන්න try කරන්න ඕන. ඒ වගේ processed food ගන්න එක අඩු කරන්න ඕන. ඉතින් ඇල්කොහොල් ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක අඩු කරන්න ඕන. ඒ වගේම ධූමපානය කරන කෙනෙක් නම් ඒකත් අඩු කරන්න ඕන. ඉතින් රාත්‍රියේ හොඳ නිින්දක් ලබා ගන්න ඕන. ඔයාට එහෙම දිගින් දිගටම රාත්‍රියේ නිින්දට බාධා ඇති වෙනවා නම් හරියට නිින්ද යන්නේ නැත්තම් අනිවාර්යෙන් ඒක ඔයාගේ ડોක්ටර්ට කියලා ඒකට පිළියමක් කරගන්න ඕන. මොකද රාත් නිින්ද යන්නේ නැති එක ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන්න ගොඩක් බලපානවා. ඒ වගේම ස්ට්‍රෙස් වෙන එක නවත්තන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් දිනපතා ඔයාගේ ප්‍රෙෂර් එක මොනිටර් කරන්න ඕනේ. ඔයාට ප්‍රෙෂර් එක මොනිටර් කරලා ඩයරි එකක් මේන්ටේන් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒක බලලා ඔයාගේ ડોක්ටර්ට බෙහෙත් නියම කරද්දී උනත් ඒක බලන්න පහසු වෙනවා. ඉතින් ඒ වගේම මේන්ටේන් කරන්න ඔයාගේ කොලෙස්ටරෝල් ලෙවල් එක, සුගර් ලෙවල් එක. ඉතින් මෙන්න මේ 10 මේ ටිප්ස් 10 try කරලා බලන්න. මේවට ඔයාගේ පවුලේ අයගෙන් උදව් ගන්න.